ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සුපිරි ගණයේ රෝල්ස් රොයිස් ෆැන්ටම් වර්ගයේ මෝටර් රථයක වටිනාකම රේගුවට වැරදි ලෙස ප්‍රකාශ කිරීම හේතුවෙන් එහි හිමිකරුට රුපියල් කෝටි 7ක දඩයක් නියම කිරීමට ශ්‍රී ලංකා රේගුව පියවරගෙන ඇති බවට වාර්තා වේ. රජය නිලධාරීන් උපුටා දක්වමින් එකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ දඩ මුදලද ඇතිළුව අදාළ ආනයනකරුට රුපියල් මිලියන 370ක සමස්ත මුදලක් එනම් කෝටි 37ක් ගෙවීමට සිදු වූ බවයි. මෙම මෝටර් රථය ආනයනය කිරීමේදී එහි වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් 4,17,000ක් ලෙස සටහන් කර තිබුණද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ එය පවුම් 4,79,000ක් පමණ වටිනා රෝල්ස් රොයිස් ෆැන්ටම් ඔටෝ එක්ස්ටෙන්ඩඩ් වීල් බේස් මාදිලියේ රථයක් බවයි. ආනයනකරු ප්‍රකාශ කර තිබුණේ මෙය සාමාන්‍ය ෆැන්ටම් මාදිලියේ රථයක් බවයි. නමුත් වාහනයේ දිග සහ රෝද අතර පරතරය පරීක්ෂා කිරීමේදී එය මිල අධික එක්ස්ටෙන්ඩඩ් වීල් බේස් මාදිලියක් බව තහවුරු වුණායයි රේගු නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත. මෙම රථය රෝල්ස් රොයිස් සන්නාමයේ සියවන සංවත්සරය වෙනුවෙන් ලෝපුරා 25ක් පමණක් නිෂ්පාදනය කළ සෙන්ටිනරි එඩිෂන් වර්ගයේ රථයක් බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණය විය. විශේෂයෙන්ම ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් සිදු කළ සටහනක් සමගින් මෙය වඩාත් අවධානයට ලක්විය. කෙසේ වෙතත් රේගුවංශ සඳහන් කරන්නේ මෙය සැබවින්ම සෙන්ටිනරි මාදිලියේ රථයක් බවට තහවුරු වුවහොත් ඒ සඳහා ගෙවිය යුතු බදු මුදල පමණක් රුපියල් කෝටි 100 ඉක්මවනු ඇති බවයි. වර්තමාන පරීක්ෂණවලට අනුව එය සාමාන්‍ය එක්ස්ටෙන්ඩඩ් වීල් බේස් මාදිලියක් ලෙස සලකා දඩමුදල් නියම කර ඇතත් ඉදිරියේදී එය විශේෂිත මාදිලියක් බවට තහවුරු වුවහොත් තවදුරටත් බදු සහ දඩමුදල් අය කිරීමට සිදුවනු ඇත. මෙවැනි නවතම පුවත් සඳහා සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.